මේ සම්බන්ධව ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් මේක. ඒත් එක්කම අපි කියන බොහොම සෙන්සිටිව් මේ සංවේදී ප්‍රශ්නයක්. දැන් නීතිය එක පැත්තකින් අනිත් පැත්තෙන් එහි අභ්‍යන්තරයේ වෙච්ච කටයුතු සම්බන්ධව සම්මත පසුවීමක් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ නිවැරදි කිරීමට අවශ්‍යව තියෙනවා. මේ හැකියක්වලින් මේ නිවැරදි කළ යුතු ප්‍රශ්නයක්. ඉතින් රජයේ සම්බන්ධව ඒ ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කරනවා. ක්ෂේබාර අමාත්‍යවරයා බොහොම පැහැදිලිව ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරන්නේ මේ සමාවෙල්ලුව. එවැනි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ ගැන සමාවෙල්ලුව. ඒ පණිවිඩයම පැහැදිලිව පේනවා රජයේ ස්ථාවරය කොතනද තියෙන්නේ කියලා. නැත්නම් කැබිනට් ඇමතිවරයෙක්, විෂයභාර ඇමතිවරයා මම හිතනවා එවැනි නිහතමානී වුණේ ඒ ප්‍රශ්නය තියෙන බැරෑරුම්කම තේරුම් ගන්න. දැන් හැකියක්මනින් අපි මේ ප්‍රශ්නය විසඳුමට බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ මේ ප්‍රශ්නය අධිකරණය නිසා තිබෙන නිසා එතනින් එහාට කරුණු කීම සම්බන්ධව මම වැළකී සිටිනවා.